Hi guys, අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ BYD Atto 1 එකේ ඔටෝ ලයිට් ඔප්ෂන් එක ගැන. එතකොට අපිට පුළුවන් වාහනේ කී එක ඔටෝ ලයිට් ඔප්ෂන් එක ඔන් කරලා තියෙද්දි වාහනේ කී එකෙන් අන්ලොක් කරපු ගමන් වාහනේ මේ විදිහට ලයිට් ඔන් වෙනවා. එතකොට අපි බලමු මේක කොහොමද ඔප්ෂන්ස් වෙනස් කරන්න කියලා. එතකොට අපි මේ විදිහට වාහනේට නැගගෙන වාහනේ ස්ටාර්ට් කරාම එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා අපේ ලයිට් එකේ ලීවර් එක. එතකොට ලයිට් වල ඔප්ෂන්ස් වෙනස් කරන ලීවර් එක. එතකොට ඔයාලට පේනවා මේකේ මම මෙතන මේ දාලා තියෙනවා මෙන්න මේ අයිටම් මෙන්න මේ ඉන්ඩිකේෂන් එකත් එක්ක තියෙන ස්විච් එක තමයි දැන් ඔන් කරලා තියෙන්නේ. මේක දැම්මම තමයි ඔටෝ ලයිට් එක ඔන් වෙන්නේ. එතකොට ඔයාලට මේ ඩ්‍රයිවිං ස්ක්‍රීන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේක චේන්ජ් කරද්දී මොන ඔප්ෂන් එකද තියෙන්නේ කියන එක. එතකොට අපි මේක මේ විදිහට රොටේට් කරාම දැන් අපිට එනවා ඔටෝමැටික් ලයිටිං සිස්ටම් ඕෆ් කියලා. එතකොට ඔයාලට ඒක ටර්න් ඔන් කරගන්න පුළුවන් ඒ ඔප්ෂන් එකට දාගෙන ඔටෝමැටික් ලයිටිං සිස්ටම් ටර්න් ඔන් කියලා. ඊට පස්සේ තව තියෙනවා මේකේ මෙන්න මේ ඔප්ෂන් එක switch to position lamp කියන එක. ඊට පස්සේ මේක තියෙනවා switch to low beam කියන එක. මේක ඔටෝ පාකින් ඔටෝ ලයිට් සිස්ටම් එක නෙමෙයි, මේක නෝමල් සාමාන්‍ය වාහනයක තියෙන සිස්ටම් එක තමයි ඔය low beam කියන ඔප්ෂන් එක. ඒකෙදි අපිට පුළුවන් වාහනේ හෙඩ් එක ඩිම් එක දාලා සාමාන්‍ය විදිහට ගමන් කරන්න. එතකොට අර වාහනෙන් එළියට බහිද්දී වාහනයට නගිද්දී කලින්ම ලයිට් එක ඔන් වෙන්නේ නැහැ. මේ low beam පොසිෂන් එකට මේ ස්විච් එක ඔන් කරලා මේ පොසිෂන් කරාම එතකොට අපිට ඒ කියන ඔප්ෂන්ස් ටික ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඉන්ඩිකේටර් එක තියෙන එකට අපි මේ විදිහට අපේ ලයිටිං ඔප්ෂන් එක පොසිෂන් කරාම ඒ වගේම තමයි වාහනේ එළියට එද්දී වාහනේ ටර්න් ඔන් කරද්දී වගේම වාහනේ ටර්න් ඔෆ් කරද්දී ටර්න් ඔෆ් කරලා අපි වාහනෙන් බැහැලා එළියට යනකොටත් වාහනේ මේ ලයිටිං ඔන් වෙලා තියෙනවා. ඔටෝමැටික් ලයිටිං ඔප්ෂන් එකට අපි වාහනේ දාලා තිබ්බහම එතකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මේ විදිහට. අපි බැහැලා බලමු වාහනෙන් කොහොමද ඒක වෙන්නේ කියලා. මුලින්ම වාහනේ අපි ටර්න් ඔෆ් කරගමු. දැනට තාම අපි ලයිට් එක ඔන් වෙලා තියෙන්නේ. ලයිට් එක ටර්න් ඔෆ් වෙනවා. ඒ වගේම තමයි අපි කී එකෙන් වාහනේ අන්ලොක් කරද්දී ආයෙත් සැරයක් වාහනේ ලයිටිං ඔන් වෙනවා. එතකොට මේ වගේ ඔප්ෂන් එකක් තමයි මේකේ තියෙන්නේ. ආයෙත් සැරයක් වාහනේ අපි අන්ලොක් කරද්දී ආයෙත් සැරයක් ලයිට් එක ඔන් වෙනවා. ඉතින් වාහනේ අලුත් වාහනවල වෙන නිව් ෆීචර් එකක් තමයි මේ ඔටෝ ලයිටිං. ඒ කියන්නේ BYD වාහනවල විතරක්ම නෙමෙයි අනිත් වාහනවලත් මං හිතන්නේ තියෙනවා. එතකොට අර ලයිට් එක ඔන් වෙලා තියෙන ඩිෆෝල්ට් ටයිමර් එක තමයි 10 seconds. ඒ කියන්නේ තප්පර 10ක් තමයි සාමාන්‍යයෙන් වාහනේ ලයිට් එක ඔන් වෙලා තියෙන ඔටෝ ලයිට් සිස්ටම් එක ඔන් කරලා තිබ්බහම එතකොට ඔයාලට පේනවා මේ මල්ටිමීඩියා ටයිම් ස්ක්‍රීන් එකෙන් අපිට පුළුවන් මේ ඔටෝමැටික් ලයිට් සිස්ටම් එකේ තප්පර ගාන වෙනස් කරගන්න කොච්චර වෙලාවක් ඔන්න එකේ තියෙන්න ඕනේද කියන එකට අපි යමු settings වලට ගිහිල්ලා ඊට පස්සේ මේකේ තියෙනවා light option එක. මේ ටැබ් එකේ තියෙනවා මේ courtesy light කියලා එකක්. එතකොට මේකේ තියෙනවා headlights after exit 10 seconds, headlights before enter 10 seconds කියලා. එතකොට මේක අපිට පුළුවන් මේ විදිහට අඩු කරලා කෙනෙක්ට වාහනෙන් බැස්ස ගමන්ම headlights off වෙන්න ඕන නම් 0 seconds කරත හැකි. ඒ කියන්නේ නගින කලින් ඔන් වෙන්න ඕන නැත්නම් 0 seconds කරගෙන නැත්නම් ඉතින් ගොඩක් වෙලා ඔයාලට මේ ලයිට් එක ඔන් කරලා තියාගන්න ඕන නම් 60 seconds වගේ කරලා තියාගන්න පුළුවන්. ඉතින්
මේ වගේ අපිට ඒක චේන්ජ් කරගන්න පුළුවන්. සාමාන්‍ය වාහනේ ඩිෆෝල්ට් තියලා තියෙන්නේ 10 seconds. අපි බලමු මේකේ headlights after exit එක 0 seconds කරලා සහ headlights before exit enter එක 0 seconds කරාම මොකද්ද වෙන්නේ කියන එක. එතකොට අපි බලමු වාහනින් බැහැලා මොකද්ද මේකෙදි වෙන්නේ කියලා. දැන් අපි මේක 0 seconds කරලා තියෙන. මේකේ default එන්නේ 10 seconds. අපි බලමු මේකෙදි මොකද වෙන්නේ කියලා. එතකොට අපි වාහනේ මේ විදිහට turn off කරගෙන තාම හැබැයි ලයිට් එක ඔන් එකේ තියෙන්නේ. වාහනෙන් බැස්ස කියලා මේක ඔෆ් වෙන්නේ නැහැ. අපි බලමු මේ ඔප්ෂන් එකෙන් අනුව තප්පර ගාන අඩු කරාට පස්සේ මොකද වෙන්නේ කියලා. එතකොට ඔයාලට පේනවා ඉස්සෙල්ලා නම් වාහනේ අන්ලොක් කරාට පස්සේ 10 seconds තිබ්බා. හැබැයි දැන් වාහනේ අන්ලොක් කරපු ගමන් ලයිට් එක ඔෆ් වෙනවා. ඒ වගේම තමයි කලින් අපි දාද්දී වාහනේ අන්ලොක් කරද්දී ලයිට් එක ඔන් වුණා. දැන් අපි 0 seconds කරාට පස්සේ වාහනේ අන්ලොක් කරද්දී මේක ඔන් වෙන්නේත් නැහැ. එතකොට මේක තමයි සිද්ධ වෙන්නේ අපේ ටයිමර් එක අපි වෙනස් කරාම. මේ ඉතින් ඔය වගේ ඔප්ෂන් එකක් තමයි මේ ඔටෝමැටික් සිස්ටම් එකේ ඔටෝමැටික් ලයිට් සිස්ටම් එකේ පෙන්වන්නේ BYD Atto 1 වල. එතකොට ඔයාලගේ වාහනවල තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා අපිට දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරන්න. ඒ වගේම අපි BYD Atto 1 එකේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.